ඔබේ ඉඩමේ ඔප්පුව එහෙම නැත්නම් ඔයා මිලදී ගන්න බලාපොරොත්තු වන ඉඩමේ පත්තිරු ඔයාට ඔන්ලයින් ඔයාගේ ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ සඳහා ඔයාටම අයිති ඔප්පුවක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ඔප්පුවේ කොපි ටිකක් ඔයාට ගෙන්වා ගන්න. ඒ වගේම පත්තිරු පරීක්ෂා කරනවා නම් වෙනත් කාගේ හරි ඉඩමක ඔහුගේ කැමැත්ත පළ කරපු ලෙටර් එකක් ඔයාට අවශ්‍ය වෙනවා. මේ සඳහා ඔයා යන්න ඕන රෙජිස්ටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් කියන වෙබ්සයිට් එකට. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා මාර්ගගත සේවා කියලා. එහෙම නැත්නම් e-service කියලා. මෙන්න මේකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් උප්පැන්න විවාහ මරණ සහතික කියන මෙන්න මේක ඔයා ක්ලික් කරන්න ඕන. මේ ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ පේජ් එකකට එනවා. මෙන්න මෙතන දෙවෙනියට තියෙනවා ඔබට දැන් පහසුවෙන් ඔබේ නිවසේ ඉඳලා ඔබේ ඔප්පුව ඉල්ලා ගැනීමේ පහසුකම තියෙනවා කියලා. මෙන්න මේක ඔයා ක්ලික් කරන්න ඕනේ වැඩි විස්තර සඳහා. ඉතින් මේ යටතේ ඔයාට ඉල්ලුම් කරන්න පුළුවන් ඔප්පු පිටපත්, ඒ වගේම පත්තිරු ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ලබා ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් උපදෙස් මේ විදිහට ලබා දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා වෙබ් අඩවියේ link එක. මෙන්න මේ link එක ඔයා ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ ඔයා එනවා මෙන්න මේ වගේ page එකකට. මෙතන තියෙනවා ඔප්පු පත්තිරු ඉල්ලීම කියලා. මෙන්න මේක ඔයා ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ උපදෙස් මාලාවක් බලා ගන්න පුළුවන්. මේ උපදෙස් මාලාවේ තියෙනවා මෙම ඉල්ලීම් කර යුත්තේ කෙසේද කියන එක තියෙනවා. ඒ වගේම දින 5ක් ගත වෙනවා මේක ලබා ගන්න. ඒ වගේම පිටු 10කට වඩා අඩු ඔප්පුවක් තමයි ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට ඔයා පේමන්ට් කොහොමද කරන්නේ සහ පේමන්ට් එක කොයි විදිහටද වෙන්න ඕන කියන එක ඔයාට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ගෙවීම් විස්තර කියන එක ඔයා ක්ලික් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ පේමන්ට් එක පෙන්නනවා ඔයා කළ යුත්තේ කොපමණ මුදලක්ද කියන එක. ඉතින් ඔයා මේ කොන්දේසි වලට එකඟයි නම් මෙන්න මේ කොටුවේ ටික් එක දාලා ඉදිරියට යන්න කියන බටන් එක ඔයා ක්ලික් කරන්න ඕන. ඊළඟට ඔයා මෙන්න මේ වගේ පේජ් එකකට එනවා. මේ පේජ් එකේදී ඔයාගේ ඩීටේල්ස් ටික ඔයා තහවුරු කරගන්න ඕනේ. මේ ඉල්ලීම කරන්න කලින් ඔයාගේ දුරකථන අංකය, ඉල්ලුම් කරන ඔයාගේ නම, ඔයාගේ ඊමේල් ලිපිනය, ඒ වගේම ඔයා ඉල්ලුම් කරන්න ඔප්පුවක්ද නැත්නම් පත්තිරුද කියන එක, ඉල්ලුම් කරුගේ වර්ගය, එතනදී ඔයා ඒජන්ට් කෙනෙක්ද එහෙම නැත්නම් ඔයා අයිතිකරුද නැත්නම් ඔයා නොතාරිස් කෙනෙක්ද කියන එක ඔයා අනිවාර්යයෙන් මෙතන සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ පින් අංකය එවන්න කියන බටන් එක ක්ලික් කරාම ඔයා දුන්නු දුරකථන අංකයට ඔයාට එනවා මැසේජ් එකක්. අන්නේ පින් අංකය ඔයා දාලා මෙතන next කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය දෙන්න ඕන. ඒ වගේම ID එකේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එකක් ඔයා අප්ලෝඩ් කරන්න ඕන. ඒ වගේම පසුපිට ෆොටෝ එකක් ඔයා අප්ලෝඩ් කරන්න ඕන. ඊට පස්සේ බලය පැවරීමේ ලියවිල්ලක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයා නෙවෙයිනම් අයිතිකරු ඔයාට ඒ ඉල්ලීම කරන්න බලය පැවරූ ලියවිල්ලේ ෆොටෝ එකක් ඔයා අප්ලෝඩ් කරන්න ඕන. ඒ වගේම ඔයාගේ දිස්ත්‍රික්කය, ඒ වගේම ඉඩම් ලියාපදිංචි කාර්යාලය ඔයා මෙතන සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ලිපිනය ඔයා ඇතුළත් කරන්න ඕන. ඒ වගේම ඔයාගේ නගරය ඇතුළත් කරන්න ඕන. ඒ වගේම තැපැල් කේතය ඔයාට පුළුවන් ඔයාගේ පෝස්ට් ඔෆිස් එකේ නම Google එකේ ගැහුවට පස්සේ ඔයාට පෝස්ටල් කෝඩ් එක ගන්න පුළුවන්. මේ පෝස්ටල් කෝඩ් එක දාලා ඔයා යොමු කරන්න කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ඔප්පුවේ පිටපතක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ පිටපත අප්ලෝඩ් කරලා ඉතාමත් පහසුවෙන් මේ ඔප්පුවේ කොපි ටිකක් ලබා ගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ විදිහට ඩීටේල්ස් ටික fill කරන්න ඕන. ඔයාගේ ඔප්පුව අංකය, ඔප්පුව සහතික කළ දිනය, ඔප්පුව සහතික කළ නොතාරිස්ගේ නම, ඔප්පුව සහතික කළ නොතාරිස්ගේ ලිපිනය, ඒ වගේම දිස්ත්‍රික්කය, අධිකරණ අංශය, ඔප්පුව ඉල්ලීමට හේතුව යන ආදිය ඔයා ඇතුළත් කරන්න ඕන. ඒ වගේම පහත ලේඛන උඩුගත කරන්න ඕන. ඔප්පුවේ කොපියක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒකේ පළවෙනි පේජ් දෙක මෙතන අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා යොමු කරන්න කියන බටන් එක ඔයා ක්ලික් කරන්න ඕන. මෙතන ඔයාගේ තොරතුරු නැවත සැරයක් පරීක්ෂා කරලා මෙතන ස්ථිර කරන්න කියන බටන් එක ඔයා ක්ලික් කරාට පස්සේ ඔයාගේ ඉල්ලීම සම්පූර්ණ වෙනවා. එතකොට මේට අදාළ පේමන්ට් එක කරන්න ඔයාගේ ෆෝන් නම්බර් එකට හෝ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාට එනවා ගෙවීම් කළ යුත්තේ කොපමණ මුදලක්ද කියන එක දවස් දෙකක් ඇතුළත එන මුදල ඔයා ගෙවීම් කරන්න ඕන. ඒක ගෙවුවට පස්සේ ඔයාට දවස් 5කට වඩා වැඩි කාලයක් ගත වෙනවා මේක ලබා ගන්න. වැඩ කරන දවස් 5ක් එයාලට ලබා දෙන්න ඕනේ. ඒතර කුරියර් සර්විස් එක හරහා එන්න තව දවස් 2ක් හෝ 3ක් යයි. ඒක දවස් 8ක් වගේ කාලයක් ගත වෙනවා මේ කොපි ටික ඔයාට ලබා ගන්න. ඉතින් මේ විදිහට තමයි පුළුවන්කම තියෙන්නේ ඔයාගේ ඔප්පු නැත්නම් පත්තිරු ඔයාගේ නිවසේම ඔන්ලයින් හරහා ගෙන්වා ගන්න. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඊවට මම subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කිරීමක් කරනවා.